ඉතින් ඒ වගේ ඓතිහාසික වටිනාකමක් තියෙන හරි අපූර්ව සුන්දර දිය ඇල්ලක පාමුල හොයාගෙන තමයි අපි මේ යන්නේ. යමු අපි බලන්න. පොඩි දුරයි විනාඩි 5ක්වත් ගියේ නැති තරම් අපිට ඇල්ල පාමුලට එන්න. ඔන්න අපි ආවා මියුණු ඇල්ල පාමුලටම. පේනවද? ලිස්සනවා. ඉතින් ඒකෙන්ද පරිස්සමින් අඩිය තියාගෙන ඔන්න ආවා. මේ තියෙන්නේ මියුණු ඇල්ල අයගම පිටලා තියෙන හරි අපූර්ව සුන්දර දිය ඇල්ලක් වෙන මියුණු ඇල්ල පාමුලට තමයි අපි ඇවිත් ඉන්නේ. පේනවනේ හරි අපූර්වට මේ දෙපැත්තෙන් වනාන්තරයේ මැදින් මේ ගල් තලාව දිගේ හරි අපූර්වට කඩාගෙන හැලෙනවා. හරි සුන්දර විදියට. ඉතින් ඔයාලත් අයගම පැත්තට එනවා නම් මේ ඇල්ල සුන්දරත්වය විඳගෙන යන්න අමතක කරන්න එපා.